Hi guys, welcome back to our YouTube channel. මේ 2025 සිරිපා කරුණා. උදේ පාන්දරම රත්නපුරෙන් බස් එකක් අරන් ඔන්න අපි කුරුවිටට යනවා. මේ බස් එක නම් අපි 5 දෙනාටම වෙන් කරපු එක. හරියටම 8:20 වෙනකොට අපි කුරුවිටට ආවා. කොහේ ගියත් කෑම එක කියලා අපි බස් එක එනකන් උදේ කෑම එතනම ගත්තා. ඔන්න 8:00 වෙනකොට එරත්න අඩවි කන්ද බස් එක කුරුවිටට ආවා. එරත්න ඉඳන් අඩවි කන්දට යනකම බස් එකට මේ වගේ ලස්සන view එකක් පෙවුණා. ඔන්න අපි අඩවි කන්දට තමයි මේ ඇවිල්ලා ඉන්නේ. අපි තෝරගත්තේ එරත්න අඩවි කන්ද පරණ පාර. Original. Yo. Namanya Siripa. ඔයාලත් එරත්න අඩවි කන්ද පාරෙන් සිරිපා අඩවියට ආවොත් මේ වගේ සුන්දර පරිසරයක් මැදින් තමයි යන්න තියෙන්නේ. අපිත් ඒ සුන්දරත්වය විඳ ගන්න තනින් තන නැවති තමයි ගියේ. අර ඔයාගේ පැයක්වත් ගිහින් නැහැ කිය. ඒක තමයි කිව්වා 9:00ට එක්කයි. Fokus කරගන්න. ඔන්න එහෙනම් අප පළවෙනි අම්බලමට ආවා. මේ තමයි ජම්බෝල ගහයට අම්බලම. රහබන්. මෙයා වීඩියෝ එක. මැරුණත් සාක්ෂි තියෙන. නෑ ඒක පොත කැඩිච්ච නැති. ලොකු රැස් බඳහක් නෑ. මේ අපි බාඳුරා කොටුවගයක් හම්බෙලා ඒකේ රහ බලපු හැටි. අපි මුලින් කරන්නේ hina වෙන එක නේද? මේ ඩයිමංගල අම්බලම. අපි දවල්ට අරන් ආපු කෑම එක කෑවේ මෙතන ඉඳන්. ගස්ටි. අපිට තමයි මම මේ දවස් ටිකේම ගස් චිකන් කෑවා. මං ගෙදර හිටියේ නැතුනේ. අපෝ නෑ මං ආස ගස් චිකන්. දැන් නම් කන්න බෑ හොඳට මම මේ කීවා ගස් චිකන්. ඒ කියන්නේ ගස් චිකන්. අපෝ මං ගෙදර හිටපු දවස් ටිකේ නම් ගස් ටිකේ හැමදාම ඊට පස්සේ මට එපා වෙලා මොස්තර ගියා. මට එපා වෙලා සමහරු සල්ලි වලත් ගියා කන පොලොස්. කිසි අපු. ඇයි හොඳ අර චෝටි බබා. චෝටි
පොල් කාලා දැන් අපේ දෙටි ඒ දවස් ටිකේ ඒ දවස් ටිකේ පොල් වල හැමදාම පොර. ඉතින් බා මට දුන්නේ අපේ අයියා වීඩියෝ මේ වෙලාවේ පොස්ට් පොඩි නෑ පොඩිද චෝටි බබා පොඩි එකා. නෑ පොඩි වල නේද ඕ පොඩි අයියා දැන් යන්න හදන දවසේ මේ පොල් ගෙඩිය අර කාර්යකට පොරස් කිව්වා. අර කිය අඬනවා හන්දිවල බණ්ඩිච්ච. තාත්තේ අර අක්කට පොල් ගෙඩිය දෙන්න. මේ අපේ වාරි මාර්ග වාර නිලධාරියා. අපිට අත හොදන්න වතුර හොයන් ආවේ මෙයා තමයි. ඔයාලත් ඉතිරි වෙන අපද්‍රව්‍ය මේ ඩස්බින් වලට වෙන් කරලා දාන්න අමතක කරන්න එපා. හායි කොණ්ඩේස් හදන්නේ මේ තමයි වර්ණගලට අලුත් පාර ඇවිත් සම්බන්ධ වෙන තැන. එතකොට මේ තියෙන්නේ අපි ආපු පරණ පාර. කතා කරන් එන්නවා ඊට පස්සේ ඇවිල්ලා උඩට ගෙනලා වෙනම වටිනවා. මේ පුරාණ සුමන සමන් දේවාලය. අපි මෙතනින් පඳුරක් එහෙම දාලා අපේ සිරිපා කරුණාවට ආශිර්වාද ලබා ගත්තා. ඉතින් අපි මේ ඉන්නේ රට බලන ගල උඩ. මීදුම නැති වෙලාවට නම් මෙතනට කොළඹත් පේනවා කියලා තමයි කියන්නේ. මං ගිය බලන් ගියා. ඔව්. මින්ද. ඔබෝ. ඔයගොල්ලෝ අස්සල පෙන්නන්නේ පිරිසිදු ගලේ. ඔබ හිතනවාද? පේන්නේ කමක් නැහැ. ඔන්න අපි සීතගඟුලටත් ආවා. මේ හරිය මේ දවස්වල නම් ඉදිකිරීම් කටයුතු කරන ගමන් තමයි තියෙන්නේ. මේ සීතගඟුලේ ඉඳන් ටික දුරක් යනකොට තියෙන දානශාලාව. අපි එතනින් පල්ලෙහාට ගිහින් තමයි නාන්න තැනක් හොයාගත්තේ. එතන වතුර නම් මාරම පිරිසිදු. නාන්නේ නැහැ කියලා කියපු අයත් එතන නැහැ. ඉස්තර කරනවා මට තන ඉස්තර වෙලාදී ඉඳ ගන්නවා නාලා ඉවර වෙලා අපි සීතගඟුල ගාව කඩේට ආවා. එතනින් අපිට හදලා දීපු රසම රස කෝපි එක නම් අමතක කරන්න බෑ. ටිප් එක දෙන්න ඕනේ. හරියට. මට පොඩි ටිප් එක. ස්තුතියි ඔබගේ ගායන කෞශල්‍ය හොඳින්
මේ පේක්ස් එකකින් අන්දමන්ද ඊ කානුවකට ඇදෙටි තින්නා වෙනවා ඊළඟට තම උපන්කම බදුරලිය කරගත් නමුත් වතුගම පුරවරීට පැමිණ තම අධ්‍යාපන කටයුතු මැනවින් මැනවි ප්‍රගුණ කර නැවතත් කොළඹ ගාමයට ගොස් මාරගම ගාමයට ගොස් අපි අත්තකෝ එක මතුගම් පුරවරේ මාරගම ගාමේ අප ගාවත් රටෙහි ජීවත් වන ගබ්ලකි තම හඬෙන් මුළු ලෝක වසල කළ පොදේශ හසිනු ගෙන්දගම් පොළව ඒක මේක මේක ගෙන්දගම් පොළව කියන්නේ කොළඹට ආමි පස්දු වරලි අපි ගෙන්දගම් පොළවට ගියාම කොළඹට ගෙන්දගම් පොළොනේ සින්දුවක් කියන්නේ නාරදාගේ සින්දා මයින් ගාමේ ඉඳකාටදයි ඒකත් කොට ගියොත් හැබැයි ලොකුවට ආවිති ස්තුතියි කාමයට ඉදිදී දුරුවක් එකම කැනක ප්‍රැක්ලී ඕ ස්තුතියි මම අවස්ථාවේදී නැවතත් මයික්‍රොෆෝනය අපේ එකට ග්‍රාමයේ මගේ හැල්ල කියන්නේ එකට ග්‍රාමයේ මමෝද මෙත් මදු ඊළඟට ප්‍රදේශ හසුනුගේ එකම සොහොරිය වෙන අප ඔහුගේ එක වෙලාවෙ බඩ වෙලා කඩාගෙන වැඩ ඇය ගැන කතා කරනවා නම් මතුගම ගාමේ ඉපද සද්‍යාව සඳහා පේරාදී විශ්වවිද්‍යාලයට ගොස් බල්ලන් පවා අනවස් තොරයෙන් වසක කොට ඉන්ජෙක්ෂන් ගහන්න කලින් දුමු නිසා ඔව් ගායනට පැමිණ පශු වෛද්‍යවරයාට මේ ආරාධනය ඔබගේ සුනක සුනකියා ඔබගේ ගායනය කියනවාට කැමැත්තෙන් සිටින්නෙමු ඔබටයි මේ ආරාධනය අසුනී කාරුකා අතරමද ප්‍රමාද වුණු ඒ කියන්නේ මෙන්න නේ ඒ කියන්නේ පසු වෛද්‍යතුමියගේ හඬට වශී කැලේසිකි අලි කුකුලා පැමිණ නර්තනයක් ඉදිරිපත් කොට අරුන්දති ඇවිල්ලා අනේ පසු වෛද්‍යතුම කරා විතරයි අරුන්දතිත් ආයතත් ඔන්න නෑ කවුද හිටින්නේ පිට ගාමේ ඉපද ඉංජිමෙන් ඉංජිමෙන් රිංගා දුම්බටෙන් එළියට ආ ඔහුගේ උසස් අධ්‍යාපනය මක්මුණ ආනන්ද විද්‍යාලය හදාරා මොකද ජපානයේ ටෝකියෝ නුවර ටොයෝටා ආයතනයේ අධිපති බව වසඟයට ගත් ඔහු මොකක්ද හින්දෝකේ යාළුවනේ පොඩ්ඩක් පරක් වුණා දුම් ඉඳස්තර දුම් කාලා ඉන්නේ
දීදනස් කියන්නේ දීදනස් ලයිට් නැහැ. මේ තියෙන්නේ උඩමාලිබඩ පාර ඇවිල්ලා එරත්න පාරට එකතු වෙන තැන. ශ්‍රීපාදස්ථානය පේන හරියට එනකොට අපිව තද වැස්සකට අහු වුණා. තද වැස්සෙම අපි අම්බලමක් හම්බෙනකන් ඉස්සරහට ගියා. වැස්ස පෑව්වට පස්සේ අපි ආයෙත් අපේ ගමන ආරම්භ කළා. අපි මේ ඉන්නේ කුරුවිට එරත්න පාරත් රත්නපුර පලාබද්දල පාරත් එකතු වෙන ගල්වන්ගෙඩිය ආපන ශාලාව ළඟ. ඔන්න අපි මකර තොරණත් පහු කරගෙන ඉස්සරහට ගියා. නෑ මොනවද අපි සාල්ලි වලට සාධාරණ විදිහට හදලා දෙන. ඔව්. නෑ අර අරයා හදලා දෙන. රහයි හොඳයි අර. නෑ මොන රහයි ඒ හොඳේ. ඒක තමයි. අපි ඒකනේ මෙතන බොන්නවා. මේක කෝපි එක බොන්නේ කිව්වේ. ඒක රහයි. රත්නපුරේ ඉඳන් එන ඔයාට හැඩන් පාරට යන්න ඕන නම් මෙතනින් තමයි යන්න ඕනේ. ඒ දෙන්න පොඩ්ඩක් එක්කෙනෙක් කොටයි. ඊට පස්සේ අනිත් එක මොකද්ද? මේ අතන එම් එක තියෙන. ඔව්. ඊතර වෙන්නේ නැති හැරි පිටි කන්න. ඔව් අර අතන හැරි පිටි කන්න. හැරි මිටි කන්ද කියන්නේ අතන එරන්තේ සෙට් එකද. මේ එක මොකද්ද? රත්නපුරේ ඉරත්. මංගෙඩි කියලා කඩේ. මංගිලි නිවිත මේ ස්ථානයේ නවතින බවත් තනියම පසු සමුල සමන් දෙවියන් පමණක් පාදපත්මය වන්දනාවේ යන බව සඳහන් වේ. මෙම ස්ථානයේ නැවති පංචශීලයෙහි පිහිටුවා තෙරුවන් නැමද පහළ කරුණා කිරීම අතීතයේ සිටින ආයරණි ලක්ෂණ බයිටි එන්නේ විතර තමයි හොඳයි. එන්න ඉතින් උතනම. ටිප්තුනේ. ඒ දිව ගුණහොත් වෙනවා. අර අපේ ෆොටෝ එක දාන්නද ෆෝන් එක. අනිත් පැත්තේ Due parlo per due simbolo dell'opera, adesso non solo le riwane, senza stata parte la tua. අපරදී. උඩ නෑ. ඒකෙත් තියෙනවා.
උඩ වෙනම කියන්න තියක්. ඔන්න අපි ශ්‍රීපාදාස්ථානයේ වැඳලා හැටන් පාරෙන් ආයි බහින්න තමයි මේ පටන් අරන් තියෙන්නේ. හරිද? ඒක හොදන පාට්ටන් විදිහට ඒ කවුලන්නේ නැහැ. ඒක හොඳට ඇතිල්ලෙනවා. සුපිරි. මුයිරෝ තව ගලක් අම්මට දෙවි. ඒක අම්ම යනවා. මාත් බලනවා. අපි බහින ගමන් 2025 සිරිපා කරුණාව ගැන පොඩි මතකාවර්ජනයක් කළා. ඔන්න ඔහොම තමයි අපේ පුංචි මතක ගොන්නට තවත් එක් මතකයක් එකතු වුණේ.